කොහොමද ලොකු නෑ. හොඳට නිදාගත්තද? ඔහොම හැමදාම කතා නොකර ඉඳ හදන්නේ. අපි හැමෝම හරියට පින් කරලා නෑ. කරදර මැද තමයි හැමෝම ජීවත් වෙන්නේ. කනස්සල්ල දුක හැමෝ එක බෙදාගත තරමට තමයි හිත සැහැල්ලු වෙන්නේ. මටත් ඔය වගේ තාත්තා කෙනෙක් හිටියා. දැන් හිටියා නම් ওই වයසම තමයි. තාත්තට එකම දරුවා මම. අම්මා මැරුණට පස්සේ තාත්තා කුඩම්ම කෙනෙක් ගේන්න ගියේ නෑ. මට වෙනස්කම් කරයි කියලා. තාත්තා මට කණ්ඩත් වෙල දීලා තියෙනවා. හම්බ කරපු හැම සතේම වියදම් කරේ මං වෙනුවෙන්. තාත්තා මට වැඩි දුර ඉගෙන ගන්න අනාගතයක් ඇති කරන්න කියලා එංගලන්තෙට එව්වා. තාත්තගේ නංගි කෙනෙක් මෙහි හිටියා. මට පොඩි කාලේ ඉඳලම ආසාවක් තිබුණ නර්ස් කෙනෙක් වෙන්න. මට අද වගේ මතකයි පුංචි කාලේ තාත්තා මාව තුරුළු කරගෙන නිදි කරවන්න කියපු කවි. මට තාම ඇහෙනවා. තාත්තට හැම වෙලාවෙම තාලට කියන්න බෑ. ජීවිතේ කඳුළු අතරින් hina වෙන්න කියලා දුන්නේ මට තාත්තා තමයි. දුව තාත්තා කෙනෙක් ගැන හිතලා දුක්කයි. මම නැති වුණු දුවක් ගැන දුක් ගැන. ඉතින් නම යන්නේ කෝ මගක. ජීවිතේ සතුට දුක කරදර කියන එක තම තමන් අතර බෙදා ගන්න ඕනේ. දැන් මෙච්චර කතා නොකර හිටිය ඇතිනේ. මට ඕන තරම් වෙලා තියෙනවා කියන හැම දෙයකටම කන් දෙන්න. මට මගේ නෝනව හම්බුනේ මම වැඩ කරන කාලේ. එයාගේ දෙමව්පියෝ වැඩි අපි සම්බන්ධයට කැමති වුණේ නැහැ. අපි දැන අඳුරන අවුරුදු 5කට විතර පස්සේ තමයි අපි කසාද වෙන්නේ. දරුවෝ කී දෙනෙක් හිටියද? අවුරුදු කීපයකට පස්සේ දෙව්දුවක් ගෙදරට වැඩියා වගේ දුවෙක් ලැබුණා. අපි එදා ඉඳලා දුව දිල්හානි වෙනුවෙන් ජීවිතේ හැම වැඩක්ම කළා. එයා පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්න හරිම දක්ෂයි. යූනියන් එකට බැඳලා හිටපු නිසා අයිතිවාසිකම් ඉල්ලන්න ගිහලා ස්ට්‍රයික් කරන්න සිදු වුණා. මට ඒකින්ද රැකියාව නැතුව. දුවට මං හිතන්නේ එතකොට අවුරුදු 9ක් 10ක් විතර ඇති. අගහික්කම් නැති වෙන්න පටන් ගත්තා. මම නිකන් හිටියේ නෑ. තාවකාලික රැකියාවන් කීපයක්ම කරා. මගේ වයිෆ් මනමාලියන්ට මැහුම් ගැතුම් කළා මුදල් හෙව්වා. දවසක් මම ගෙදර හිටියේ නැහැ. එයා පාර පනින ගමන්